හරි ළමයි ආයුබෝවන් හැමෝටම. දැන් ඔයා මේ වෙද්දි not gate එක අඳුරගෙන තියෙන්නේ. දැන් යන්නේ and gate එක අද සම්පූර්ණයෙන්ම cover කරගන්න. මේ වීඩියෝ එක අවසානයේ වෙද්දි and gate එක දැක්ක ගමන් ඔයාට කියන්න පුළුවන් මේකේ output එක මොකද්ද මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. වීඩියෝ එක අවසානයේදී ඔයාට අනිවාර්යෙන් and gate එක ගැන ආයේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මොකද මම ස්කිප් කරනවා ඕනේ නැති කෑලි මම බෝඩ් එකේ අඳින කෑලි බගු ගහන කෑලි මම මුලදී කිව්වා ස්කිප් කරන්න. ඒකින්ද ස්කිප් නොකර බලන්න. හරි. එහෙනම් ළමයි දැන් අපි යන්නේ AND gate එක බලන්න. පළවෙනි වීඩියෝ එකේ බැලුවා නම් පළවෙනි වීඩියෝ එක මේ විදිහට AND gate එකේ view එක දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම කියන්න ඕනේ එකපාරටම AND gate එක කියන්නේ මොකද්ද කියලා බලන්න එන කෙනෙක් නම් එක බිඳුව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති කෙනෙක් නම් මේ වෙද්දි එක බිඳුව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති කෙනෙක් නම් වහාම ගිහිල්ලා පළවෙනි වීඩියෝ එක බලලා එන්න. ඒ වගේම not gate එක දන්නේ නැත්නම් ඒකත් ගිහිල්ලා බලලා එන්න දෙවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක බැලුවොත් ආට gate එකක් කියන්නේ මොකද්ද කියන ඒ ඔක්කොම ටික දැනගන්න පුළුවන්. gate එකක් කියන්නේ මොකද්ද? gate එකකින් වෙන්නේ මොන වගේ දෙයක්ද? සියලුම ඔයාට ඉගෙන ගන්න තියෙන gates මොනවාද? O level මට්ටමට. මේ දේවල් ඔයාට පුළුවන් බලලා අන්න එහෙමනම් ඒ දේවල් හරිනම් විතරක් මේ වීඩියෝ එක බලන්න ඕනේ මේ gate එක විතරක් නෑ. එහෙම නැත්නම් අර දේවල් බලලා full පාඩම cover කරගන්න පුළුවන්. අකුරක් නෙවෙයි පාඩම මුකුත්ම බැරුව ඉඳියන. logic එක කියන මුකුත්ම බැරුව ඉඳියන මේකෙන් ඔයාලට cover කරගන්න පුළුවන්. හරි නංගි මල්ලි AND gate එක. බැලුව ගමන් view හේ නම් තියෙන්නේ මම එදත් කිව්වේ මේක නිකන් බිඳුවක භාගයක් වගේ. නිකන් බිඳුවක් කපලා අන්න ඒ වගේ හැඩයක් තියෙන්නේ. ඔව් ඒ විදිහට ඔලුවට දාගන්න ඒක ඔයාලට ලේසි. AND gate එකෙන් වෙන දේ, ඒ කියන්නේ AND gate එකේ තර්කය මොකක්ද කියලා කිව්වොත් මේකේ තර්කය අපි මේක එක්සැම්පල් එකකින් බලමු. එක්සැම්පල් එකක් අරන් මම ඔයාගේ ඔලුවට මුලින්ම දෙන්නම් මොන වගේ දෙයක්ද මේක වෙන්නේ කියලා. හරි. අපි හිතමු ඔයා යාළු වෙනවා කෙල්ලෙක් එක්ක. හරිද? හරිද? දැන් ඔයා කෙල්ලෙක් එක්ක යාළු වෙනවා. ඊට පස්සේ යාළු වුණාට පස්සේ ටික දවසක් ගියාට පස්සේ කියනවා මම ඔයාට සෑහෙන්න ආදරේ. මම ඔයාට ඕනි දෙයක් ගෙනත් දෙන්න. ඔයා ඉල්ලන ඕනි දෙයක් දෙන්න. ඔයා කියන විදිහට ඇඳුම් අඳින්න. ඔයා කියන විදිහට කොණ්ඩේ පීරන්න, කොණ්ඩේ හදන්න. ඔයා කියන විදිහට කෝල් ගන්න, මැසේජ් කරන්න, හැමදේම කරන්න. ඔහොම කියනවා. මොකද්ද? ඔයා කියන විදිහට ආදරය කරන්නම්, මැසේජ් කරන්නම්, අදින්නම්, ඇඳුම් අදින්නම්, කොණ්ඩේ පීරන්න, කෝල් ගන්න, ඔහොම කියනවා. හොඳයි. අවුලක් නැහැ. තාම ෂේප්. ඊට පස්සේ අන්තිමට වගේ නිකන් කොහොම හරි කොතනක හරි කියනවා. හැබැයි අයියේ මට බෙස්ටව නම් අමතක කරන්න බෑ කියනවා. හැබැයි අයියේ මට එක්ස්ව නම් අමතක කරන්න බෑ කියනවා. හැබැයි මට එයාලව අමතක කරන්න කියන්න නම් එපා. මට බෙස්ටව නම් අමතක කරන්න කියන්න එපා. රවිදු අයියව නම් මට අමතක කරන්න කියන්න එපා කියලා කියනවා. මාව හිර කළා හිරකාරියක් වගේ තියාගන්න එපා. කුරුල්ලෙක්ගේ අත්තරු කපලා වගේ තියාගෙන වැඩක් නැහැනේ. ඔන්න ඔහොම කියනවා තැනකදී. මට යාළුව ආශ්‍රය කරන්න දෙන්න නැතුව ඉන්න එපා. එයාලා ආශ්‍රය කරන්න මේ දෙන්න නැත්නම් වෙන කෙනෙක් හොයාගන්න වගේ එකක් කියනවා. මම මොකද කරන්නේ? අනේ කමන්නේ ඔයා යාළුව ආශ්‍රය කරන්න ඔයා එක්ස් එක්කත් කතා කරන්න මං එක්කත් කතා කරන්න. එහෙම කියලා තියන් ඉන්නවද නෑනේ. හරි එහෙනම් ඔයා එයත් එක්ක ඌත් එක්කම හිටපන් කියලා අන්න දොරක යන්න කියලා දොර අරිනවා. එහෙමනම් මොකද්ද මං නොකිය මේ කියන්න හදන්නේ? කොච්චර ආදරේ කොච්චර මෙච්චරත් කරන්නම් හැමතිස්සෙම කෝල් ගන්නම් මෙහෙම දින්නම් මොනවා කිව්වත් වැඩන්නේ එක තැනක හරි අර වගේ දෙයක් තියෙනවා නම් මොකද කරන්නේ? මෙන්න මෙහෙම අවුට්පුට් එක බිඳුවක් දාලා ඉවරයක් කරනවා. හරි දැන් ඔයාලට තේරෙන්න ඕනේ මම මේ මොකද්ද කියන්නේ කියලා. අපි තව උදාහරණයක් ගමුද? ඔයා හිතන්න මේ ඉන්නේ කෙල්ලෙක්. හරිද? දැන් මේ තව උදාහරණයක්. දැන් මේ ඉන්නේ කෙල්ලෙක්. සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට කොච්චර දේවල් කරත් දැන් අපි සෑහෙන්න කොච්චර කැපකිරීම කරත් කෙල්ලෙක් වෙනුවෙන් මෙහෙම මහන්සිලා මෙහෙම කරලා රෑ 12ට විශ් කරලා නිදි මරාගෙන ඉඳලා එක දේවල් ගෙනත් දීලා අලිය දාගෙන මොන දේ කරත් කොච්චරක කෙල්ලෙක්ට ඔයා මැසේජ් එකක් දාන්න පරක් වුණා. කෝල් එකක් ගන්න පරක් වුණා. මොකක් හරි අවුලක් වුණොත් අන්න ඒක ඊට පස්සේ සතියක් විතර කියවනවා නේද? නැද්ද මම බොරුද කියන්නේ? කෙල්ලෙක්ට එක කෝල් එකක් පරක් වුණොත් මැසේජ් එකක් දාන්න පරක් වුණොත් ඕක ඊට පස්සේ සතියක් විතර කියනවර කරපු හොඳ එකක්වත් වැඩක් නැහැ නේ. කරපු හොඳ එකක්වත් වැඩක් නැහැ. අර පොඩි දේ අල්ලගෙන
ඊට පස්සේ රණ්ඩු. දැන් තනිකඩයි නම් ඕවා හිතන්න එපා. මේ වයසට ඕවා ඕනෙත් නැහැ. මම මේ එක්සැම්පල් විතරයි ගන්න ඕනෑවට වඩා හිතන්න යන්න එපා ඕවා. හරිද? මේ ඉතින් කෙල්ලෙක් විදිහට ගත්තොත් අන්නේ එක්සැම්පල්. දැන් ඔන්න ඔයාගේ ඔළුවේ තියෙනවා මොන වගේ තර්කයක්ද මේකේ තියෙන්නේ කියලා. හරි. එහෙමනම් මං කෙලින්ම බහින්නම් වැඩේට. මෙහෙමයි. මොන දේ කරත් මැසේජ් දාන්නම් ඒ විදිහට අදින්නම් කොණ්ඩේ පීරන්නම් ඒ විදිහට ඔයා කියන විදිහට ඉන්නම් කියලා එක්සෝ නම් අමතක කරන්න බෑ. බෙස්ටව නම් අමතක කරන්න බෑ. එයාව නම් બ્લોක් කරන්න බෑ. ඔහොම කියනවා නම් වැඩක් නැහැනේ. බින්දුව. කොච්චර මොන දේ කළා එක තැනක බින්දුවක් තියෙනවා නම් එක තැනක වැරද්දක් තියෙනවා නම් එක තැනක අසත්‍ය ප්‍රකාශයක් තියෙනවා නම් අවුට්පුට් එක වෙන්නේ නම් මල්ලි බින්දුව. එහෙමත් නැත්තම් මම බෙස්ටවත් બ્લોක් කරන්නම් මට එක්සත් එපා මං ආයෙ උන් දිහා හැරලා බලන්නවත් නැහැ මට උන් මතකත් නැහැ අන්න එහෙමනම් අවුට්පුට් එක මොකක්ද එන්නේ එකයි එහෙනම් ඉතින් බඳින්න තමයි තියෙන්නේ එහෙනම් ඉතින් බඳින්න තමයි තියෙන්නේ හරිද ඔන්න ඕක තමයි නංගි මල්ලි AND ගේට් එකේදී වෙන්නේ හරිද කොච්චර හොඳ තිබිලා කොච්චර එකේව තිබිලා කොච්චර පොසිටිව් දේවල් තිබිලා එක නෙගටිව් දෙයක් හරි තිබ්බොත් ඒකේ අවුට්පුට් එක වෙන්නේ නෙගටිව්. මම මේ කියන්න try කරන්නේ අන්න ඒක. දැන් කෙලින්ම කිව්වොත් එහෙම නංගි මල්ලි ඔයා මෙහෙම හිතා ගන්න. ඔය මුකුත් හිතන්න ඕනේ නැහැ. ඔයාගේ දැන් ඔළුවේ තියෙනවද මොකද්ද තර්කය කියලා මෙහෙම හිතා ගන්න. එකේව දහස් ගාණක් තිබිලා. එක තැනක හරි බිඳුවක් තිබ්බොත් ඒකේ අවුට්පුට් එක වෙන්නේ බිඳුව. එකේව කොච්චර තිබ්බත් දැන් ඒකේව මිලියනයක් තිබිලා එක තැනක බිඳුවක් තිබ්බොත් සිද්ධීන් 1 කියලා ඔක්කොම සිද්ධි true වෙලා එක තැනක false එක තැනක නෙගටිව් සිද්ධියක් තිබ්බොත් බිඳුවක් විදිහට ඒකේ අවුට්පුට් එක වෙන්නේ බිඳුවයි. ඔන්න ඕක තමයි මේකේ තර්කය. දැන් ඔයාගේ ඔළුවේ තියෙනවා මොකද්ද මේකේ තර්කය කියලා. එහෙමනම් තවත් එක්සැම්පල් ඕනි නැහැ. දැන් ඔයාලට තේරෙලා තියෙන්නේ මොකද්ද මේක කියලා. අපි එහෙමනම් සත්‍යතාවක් ගමු. හරි. සත්‍යතාවක් ගහද්දී අපි දැන් තව එකක් කියන්න තියෙනවා. මේකේ A B කියලා දැන් කලින් මේ not gate එකේදී ඒක අවුට්පුට් වුණාට පස්සේ A බා කියලා මං කිව්වා එනවා කියලා. ඒ කියන්නේ හැමතිස්සෙම not gate ඇද ඉන්න බෑනේ. ඉතින් දැන් මේකෙදිත් හැමතිස්සෙම AND gate ඇද ඉන්න බෑ. ඉතින් නංගි මල්ලේ ඔයා මෙතනදී AB කියලා input දෙයක් බෝලීය සිද්ධි XY වුණත් මොක වුණත් මං කියන්නේ මේ බෝලීය සිද්ධි දෙකක් දැන් in කරලා තියෙන්නේ. input එකක් තියෙන දැන් මෙතන බෝලීය සිද්ධි දෙකක. AB කියලා සිද්ධි දෙකක් තියෙනවා නම් ඔක AND gate එකකින් ආපු output එකක් කියලා අපි දැනගන්න නම් ඔක කොහොමද බෝලීය ප්‍රකාශනයක් වගේ ලියනකොට ලියන්නේ A.B කියලා. A.B. හරිද? දැන් අපි මේකේ output එක F ට සමාන කරොත් F සමානයි A.B. හරිද? ඔන්න ඕක මතක තියාගන්න. not gate එකේ නම් එක input එකයි not gate එකේ තියෙන්නේ මං කිව්වා not gate එකේ විතරයි නම් එක input එකක් යන එකම gate එක අනික හැම gate එකකටම අඩුම දෙකට වඩා මේ තියෙන්න ඕනි inputs. ඒක දැන් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒක මම මුලදී කිව්වා. ඔන්න දැන් AND gate එකේ බූලිය ප්‍රකාශනය ලියද්දි A.B කියලා තමයි ලියන්නේ. ඒ කියන්නේ ඊටත් වඩා එනවා නම් A B C D E F එහෙම එනවා කියලා හිතුවොත් inputs 4 5 A.B.C.D.D. එහෙම ලියන්න තියෙනවා. හරිද? හරි. දැන් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. දැන් මේකට ඇවිල්ලා එකපාරටම බලනවා මොකද්ද බූලිය ප්‍රකාශනයක් කියන්නේ කියලා. ඒවා පළවෙනි වීඩියෝස් වල හරියට කියලා තියෙන්නේ. දෙවෙනි වීඩියෝ එකේදීත් not gate එකට කලින් truth table ගැන එහෙම කියලා දුන්නා. දැන් අහන්න එපා මොකද්ද සත්‍යතාවගුවක් කියන්නේ කියලා. ඒවා හරියට කලින් වීඩියෝස් වල කියලා දීලා notes දීලා තියෙන්නේ. හරි. එහෙනම් අපි දැන් සත්‍යතාවගුව අඳින්න. එතකොට සත්‍යතාවගුව අඳිද්දි මොනවද දැන් මේකේ මොන වගේ සිද්ධිද තියෙන්න පුළුවන්ද? එක මේ බූලිය සිද්ධියකට ප්‍රතිදාන දෙකක් තියෙනවා කිව්වා. මොනවාද? එක්ක වෙනවා එක්ක වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන දෙකයි සිද්ධි හතරක් තියෙන්න ඕනේ මෙතන නේ. හරි. ඒ කියන්නේ එක්ක මේක වෙන අවස්ථාව නැත්නම් නොවන අවස්ථාව. මේක වෙන අවස්ථාව මේක නොවන අවස්ථාව. අපි මෙතනින් දාගමු inputs ටික. මෙතන A දාගමු. මෙතන B දාගමු. ඊට පස්සේ අපි මෙතන F කියලා දාගමු. අපි F ටනේ සමාන කරේ output එක. නැත්නම් A.B කියලා දාගත්තත් හරි. වැරද්දක් නැහැ. හරිද? හරි. ඊට
ඊට පස්සේ දැන් ඒ ඉන්පුට් එක මුලින්ම අපි මොකක් කියලාද ගන්නෙ? මුලින්ම අපි ඒ ඉන්පුට් එක මොකක් කියලාද ගන්නෙ? කීය කියලාද ගන්නෙ? අපි ගමු ඒ නොවන අවස්ථාව. හරිද? ඒත් වෙන්නේ බීත් වෙන්නේ. ඒත් නෙගටිව් බීත් නෙගටිව්. ඒත් ෆෝල්ස් බීත් ෆෝල්ස්. ඒත් බිඳුව බීත් බිඳුව. එතකොට අපි අවුට්පුට් එක අන්තිමට දාමු. දැන් මේ ටික පුරවගමු. ඊට පස්සේ ඒ නොවන අවස්ථාව B විතරක් වෙන අවස්ථාව. ඔන්න එහෙම අවස්ථාවකුත් තියෙනවා. ඊට පස්සේ ඒ වෙනවා B වෙන්නේ. තව මොනවාද මේකේ අවස්ථා තියෙන්න පුළුවන්? ඇයි දෙකම වෙන අවස්ථාව? ඔන්න අවස්ථා ටික. ඊට පස්සේ අවස්ථා සියල්ල දැන් මෙතන තියෙනවා. ඉන්පුට් වෙන්න පුළුවන් අවස්ථා විදි සියල්ල මෙතන තියෙනවා. දැන් අපි මේක ගත්තොත් මෙහෙමයි. වැස්සක් මේ ඒ කියන්නේ වැස්ස පායලා තියෙනවා. දැන් අපි වැස්ස සම්බන්ධයෙන් ගත්තොත් ඒ වැස්ස පායලා තියෙනවා. එක්ක වැස්ස පායලා නැහැ. ඊට පස්සේ B අවුව පායලා තියෙනවා. B අවුව පායලා නැහැ. හරිද? දැන් එහෙම හිතන්නකෝ. දැන් මෙතන A වැස්ස නම් B අවුව. හරිද? A බිඳුව කියන්නේ වැස්ස පායලා. B බිඳුව කියන්නේ අවුවත් පායලා. අවුව පායලා. නැහැ. පායලා. අපි අවුව නැහැ කියලා ගමු. A වැස්ස පායලා B අවුව නැහැ. හරි. A වැස්සත් නැහැ අවුවත් නැහැ. ඊට පස්සේ A වැස්ස නැහැ අවුව තියෙනවා. ඊට පස්සේ A වැස්ස තියෙනවා අවුව නැහැ. ඊට පස්සේ වැස්සක් තියෙනවා අවුවක් තියෙනවා. වැස්සයි අවුවයි වැස්සයි නරියගේ මගුලයි වගේ දෙකම තියෙනවා. අන්න ඒ වගේ සිද්ධියක් මෙතන උනේ. හරිද? දැන් අපි මම මේකේ මොකද්ද කිව්වේ තර්කය? කොයි හරි බිඳුවක් ගෑවිලා හරි තියෙනවා. මේ බායක බිඳුවක භාගයක් වගේ කියලා ඔලුවට ගන්න. AND ගේට් එක බිඳුවක භාගයක් වගේ. AND ගේට් එක හැමතිස්සම කැමති බිඳුව වලට. ඒක හැමතිස්සම ඔලුවට ගන්න. ඔලුවට අරන් තියාගන්න මොකද්ද මේකේ තර්කය කියලා. එහෙමනම් මෙතන දැන් මේ බිඳුනේ තියෙන ඉතින් එකක් වෙන්න විදියක් නැහැ. මෙතන බිඳු තියෙන්නේ. එකක් වෙන්න විදියක් නැහැ. මෙතනත් එක බිඳුවක් තියෙනවා. ඒත් එකක් වෙන්න විදියක් නැහැ. හැබැයි අන්තිමට දෙක ඔක්කොම හරි නේද? සියල්ල සත්‍යයි නම් අවුට්පුට් එක එකක් වෙනවා. ඔන්න ඕක තමයි නංගි මල්ලි AND ගේට් එකේදී වෙන්නේ. ඉතින් ඔයාට නෝට් එකක් දාගන්න ඕනි නම් නෝට් එකක් දාගන්න. නෝට් එකක් දාගෙන නෝට් එකක් දාගෙන මම කියන්නම්. ආදාන සියල්ල සත්‍ය වන විට ප්‍රතිදානය සත්‍ය වන අතර ආදාන එකක් හෝ අසත්‍ය වන විට ප්‍රතිදානයද අසත්‍ය වේ. ආදාන සියල්ල සත්‍ය වන විට ප්‍රතිදානය සත්‍ය වන අතර ආදාන එකක් හෝ අසත්‍ය වන විට ප්‍රතිදානය අසත්‍ය වේ. හරි නේද? ඕක තමයි නෝට් එක. ඊට පස්සේ මොනවාද ලක්ෂණ? මේකට අවම ආදාන දෙකක් තියෙන්න ඕනි. උපරිම ආදාන ඕනි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ එක අවුට්පුට් එකයි කොහොමද ద్వාරයකට තියෙන්නේ. ඉතින් ඕව තමයි මේකේ තියෙන ප්‍රධාන ලක්ෂණ අංගෙ මල්ලි. හරි. දැන් වාගේ ඔළුවට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මම දන්නවා මොකද්ද වාගේ ඔළුවේ තියෙන ප්‍රශ්න කියලා. වාගේ ඔළුවේ තියෙන්න ඕනේ කොහොමද මේ සත්‍යතාවක අඳින්නේ? මේකේ සිත් ටික දාගන්න කොහොමද සිත් ටික දාගන්නේ? ඔයිට වඩා ලොකු සත්‍යතාවක තියෙනව නේද? ඔව්. ඔයිට වඩා ලොකු සත්‍යතාවක තියෙනවා නංගි මල්ලි. මේකට වඩා ලොකු සත්‍යතාවයක් හැදෙන්න නම් ආදාන තව වැඩි වෙන්න ඕනේ. ආදාන වැඩි වෙන ප්‍රමාණයට සත්‍යතාවක වැඩි වෙනවා. ඇයි? ඒ සිද්ධි B සිද්ධිය. හරිද? ඒ එක එක ඉන්පුට් එකට සිද්ධි දෙක ගන්න තියෙනවානේ. දැන් මෙතන තව ඉන්පුට් එකක් වැඩි වුණොත් C දැන් අපි අවුවයි වැස්සයි කියලා ගත්තොත් මෙතන අවුව මෙතන වැස්ස තව මොනවද තියෙන්නේ? හිම වැටෙනවා කියලා ගමු. C හිම වැටෙනවා. ඉතින් ඒකටත් ඒ කියන්නේ තව තීරුවක් එන්න ඕනේ. එතකොට තවත් වැඩි වෙනවා. හරි. අපි දැන් ඊගාවට කතා කරන්නේ තව ඉන්පුට් එකක් වැඩි වුණාම කොහොමද සත්‍යතාව ගොවන්දින්නේ? දැන් අපි සිද්ධිය ඔළුවෙන් කල්පනා කර කර දාන්න ගියොත් බෑනේ. ඒකට රටාවක් තියෙනවා දාන්න. ඒ රටාවයි ඒ ටික අපි දැන් කතා කරන්න යන් ඊගාවට. හරි නංගි මල්ලි. ඔන්න දැන් අපි යන්නේ මං කිව්ව විදිහට අවුට්පුට් තුනක් තියෙනවා නම් මේ NOT ගේට් එකකට මේ AND ගේට් එකකට කොහොමද සත්‍යතාවක අපි අඳින්නේ කියලා. හරි ලේසි, අමාරු නෑ, මාරම ලේසි. දැන් මේකේ අපි අර විදිහට මම අර පළවෙනි විදිහට කිව්ව විදිහට මෙතන අපි ඒක පැනෙන් දාමු. කිව්ව විදිහට A B
C ඔන්න තීරුවක් වැඩි වෙලා තියෙන්නේ. කිව්ව විදිහට ওই විදිහ උතන ABC මාරුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ හොඳේ. ABC ওই විදිහට දාලා දැන් මම එතකොට කොහොමද ඔයාට මේ කියන්නේ A වන අවස්ථාව B නොවන අවස්ථාව එහෙම දාන්න ගියොත් අනිවාර්යයෙන් ඔයාලට තේරෙනවනේ සෑහෙන කාලයක් යනවා. ඔයාලට එක්සෑම් එකේදී කොහොම දාන්න ගියොත් එහෙම ඕකටම යයි සෑහෙන වෙලාව. ඉතින් නංගි මල්ලි ඕකට තියෙනවා විදිහක්. ඕක දාන්න ක්‍රමයක් තියෙනවා. දැන් ලේසි විදිහ කිව්වොත් ඕකට තියෙනවා සූත්‍රයක්. ඔයා දන්නවත් ඇති ඔයාලට තේරෙන්න ඕනේ මේක මේ විදිහට මේක ඉතින් මහ දෙයක් නැහැනේ නංගි මල්ලි ඉන්පුට් එකක් වැඩි වෙනවා කියන්නේ ඒක බූලිය සිද්ධියක්. බූලිය සිද්ධියකට තියෙනවා ප්‍රතිදාන දෙකක්. එක්ක වන අවස්ථාව එක්ක නොවන අවස්ථාව. ඉතින් ඒ කියන්නේ එක ඉන්පුට් එකකට සිද්ධි දෙක ගානේ තියෙනවා. ඉතින් එහෙමනම් ඔයා දන්නවා දැන් සිද්ධි දෙක ගානේ තියෙනවා නම් දෙකක් තියෙනවා නම් 4යි 3ක් තියෙනවා නම් 8යි කියලා. ඉතින් ඕක තමයි දැන් මම මේ කියන්නේ යන්නේ. දෙකේ n වල බලය. ඒ කියන්නේ n කියන්නේ ඉන්පුට් සංඛ්‍යාව. ඔක මහා මූතු විදිහට ගන්න ඕනේ නැහැ හොඳේ. ඉන්පුට් සංඛ්‍යාව දැන් අපි හිතමු අතන 3යිනේ. දෙකේ තුන්වෙනි බලය කීයද? බෝලිය සිද්ධි 3ක් තියෙනවා. දෙකේ තුන්වෙනි බලය 8යි. 8යි කියන්නේ පල්ලෙහාට සිද්ධි 8ක් තියෙන්න ඕනේ. ඉතින් හරිනේ ළමයෝ. ඉතින් 2 2 2 3ක් තියෙනවා කියන්නේ ඉතින් නොවන අවස්ථාව නොවන අවස්ථාව කියලා 8න්නේ තියෙන්න ඕනේ. ඉතින් ඒක දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ. හරි. දැන් ඒක ඔයාලට තේරෙන්න ඕනේ. එහෙමනම් පල්ලෙහාට සිද්ධි 8ක් එන්න ඕනේ කියලා දැන් ඔයා දන්නවා. එහෙමනම් දැන් සිද්ධි ටික දාගන්න ඉතින් තමයි ඔයාගේ අවුල තියෙන්න ඕනේ. ඔයාගේ ඔළුවේ දැන් කැරගෙන්න ඕනේ කොහොමද මම සිද්ධි ටික දාගන්නේ කියලා. එහෙමනම් නංගි මල්ලි ලේසි දැන් මෙතන දෙකේ තුන් වෙන අවස්ථාව 8යිනේ. දැන් ඔගේ භාගේ 4යිනේ. හරිද? දැන් ඔගේ අපි හිතමු අවුට්පුට් 4ක් තියෙනවා කියලා. අවුට්පුට් 4ක් තියෙනවා නම් දෙකේ 4 වෙන අවස්ථාව කීයද 16යිනේ. එතකොට පේලි 16ක් පල්ලෙහාට එන්න ඕන. ඉතින් ඕක දැන් ඔයා දන්නවා. දැන් ඔළුවේ තියෙනවා. දැන් ඕක නිකන් මට්ටම් වෙලා තියෙන්න ඔළුවේ. තියෙන්න ඕනේ. හරිද? දැන් ඔතන 8යි නම් 8 භාගේ 4යිනේ. දැන් මේ ලේසි රටාව කියලා දෙන්න යන්නේ. 8 භාගේ කීයද? 8 භාගේ 4යිනේ. හරි. එහෙමනම් නංගි මල්ලි අපි මුලින්ම නෙගටිව්. එහෙම නැත්නම් බිඳුවේ 4ක් දාගන්නවා. 1යි 2යි 3යි 4යි. දැන් අහන්න එපා බිඳුවේ 4ක්ද එකේ 4ක් මුලින්ම තිබ්බොත් එක්සෑම් එකකට ප්‍රශ්නයක් අහලා තිබ්බොත් එකේ 4ක් මුලින්ම දීලා මොකක් හරි වැරදිද නෑ එහෙම නෑ තමන් මම දැන් කිව්වා පුළුවන් විදිහකට කොහොම හරි ඔයා සිද්ධීන් ටික වෙන්න දැන් මෙහෙම ඔයාට බැරි නම් වෙන විදිහකට ඔයා සිද්ධි ටික දාගන්න මට ප්‍රශ්නයක් නෑ ඒක කාටවත් ප්‍රශ්නයක් නෑ ඔයාගේ අවුට්පුට් එක හරියන්නයි ඕනේ දැන් මේකේ මම මේ කියන්න try කරන්නේ ඔයා එක්සෑම් එකටත් යනකොට එක විදිහකට උරු වෙලා යන්න. දැන් මෙතන බින්දුව දාලා ඊට පස්සේ ඊගව ගානේ දෙකේව මුලින්ම දාලා ආ ඊගව ගානේ බින්දුව දාලා පස්සේ අන්තිමට එක්සෑම් එකකට ගිහලා පටලව ගන්නවා. එහෙම එපා. ඔයා මොකක් හරි විදිහක් එක විදිහක් ඔලේ තියාගන්න. හැබැයි අර විදිහට ආවොත් ඒත් මේ විදිහමයි වෙන්නේ කියලා පස්සේ ඔලුවට කොහොමත් වාට ඒක තේරෙනවා. මුලින්ම බින්දුවේ 4ක් දාගන්න ඊට පස්සේ එකේ 4ක් දාගන්න. හරිද? ඕක තමයි ලේසිම රටාව. ඊට පස්සේ දැන් 4යිනේ ඊට පස්සේ 4 බයි කීය? 2නේ. ඊට පස්සේ බිඳුවේ 2යි 1 2යි. බිඳුවේ 2යි 1 2යි. ඊට පස්සේ දැවට තේරෙන්න ඕන. ඊට පස්සේ බිඳුවයි 1යි. බිඳුවයි 1යි. බිඳුවයි 1යි. බිඳුවයි 1යි. ඉතින් ඔය රටාව දැන් ඔයාලට තේරෙන්න ඕනේ. මෙතන සියලුම සිද්ධි ටික සියලුම ආකාර වලින් තියෙනවා. සියල්ල නොවන අවස්ථාව සියල්ල වන අවස්ථාව C විතරක් නොවන අවස්ථාව C විතරක් වන අවස්ථාව B විතරක් වන අවස්ථාව ඒ නොවන ඒ විතරක් නොවන අවස්ථාව ඒ සියලුම අවස්ථා ටික දැන් මෙතන තියෙනවා දැන් නංගි මල්ලෝ අට තේරෙන්න ඕනේ සත්‍යතාවක් ගොව ගහන්නේ කොහොමද සත්‍යතාවක් ගොව ගන්න ලේසි විදිය කොහොමද සත්‍යතාවක් ගොව ගන්න කොච්චර ලේසිද ඔය ටික දැන් ඔලේ තියෙන්න ඕනේ දැන් ආයි හිතන්න යන්න එපා අවුට්පුට් 10ක් විතර තිබ්බොත් මොකද කරන්නේ දෙකේ 10 බලය දාලා කීය දෙන්න බල එහෙමම ඉතින් කරලා බලන්න. 1 2 4 8 10 32 64 කොහොම බලලා ඔයා මේ බගුව ගහගන්න. ඉතින් මේකේ අවුට්පුට් ඉන්පුට් 4ක් තිබ්බොත් ඔයා කරන්න ඕනේ පේලිය 16ක්, ඒ කියන්නේ පේලි 16ක් පල්ලෙහාට එනවා නම් 16 භාගේ කීයද 8යි. බිඳුවේ වටක් දාගත්තා, එකේ වටක් දාගත්තා. බිඳුවේ ඉච්චර ලොකු ඒවා එන්නේ නැහැ, හරිද? මේ ලිමිට් එක තමයි එන්නේ. මොකද එක්සෑම් එක කරන්න තව වැඩ තියෙනවානේ. හරි. එහෙමනම් දැන් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මේකේ තර්කය මොකක්ද කියලා. මම දැන් තර්කය දුන්නා. මොකක් හරි ඉන්පුට් එකක්
අසත්‍යයි නම් කෙලින්ම output එක අසත්‍ය වෙන්න ඕනේ. එහෙමනම් අපි මේක දැන් පුරවමු. අපි මේක output එක සමාන කරපු f ට නැත්නම් මෙතන ලියන්නත් ඊටමදි f. හරි. දැන් මෙතන මේ සියල්ල අසත්‍ය. ඒ කියන්නේ ඔක්කොම බින්දුනේ නංගි මල්ලි. මෙතනත් බින්දු දෙකක් තියෙනවා. හරිද? ඊට මෙතනත් බින්දු දෙකක් තියෙනවා. මෙතන එක බින්දුවක් තියෙනවා. ඊට පස්සේ මෙතන බින්දු දෙකක් තියෙනවා. මෙතන එක බින්දුවක් තියෙනවා. ඊට පස්සේ මෙතනත් එක බින්දුවක් තියෙනවා. මෙන්න මෙතන එකක් තියෙනවා. ඔක්කොම සත්‍යයි. අන්තිම එකේ ඔක්කොම සත්‍යයි. සියල්ල සත්‍ය වෙන විට ප්‍රතිදානය සත්‍ය වේ. ඉතින් ඔච්චරයි සත්‍යතාවක කරන්න තියෙන්නේ. දැන් ඔයා ගලුවේ සියල්ල තියෙනවා. මොකද්ද? AND gate එකක් කියන්නේ සහ AND gate එකෙන් එහාට දේවල් සියල්ල දැන් දන්නවා. truth table එකක් කියන්නේ මොකද්ද? සියලු ආදාන හා ප්‍රතිදාන ద్వාරයක සියලුම ආදාන හා ප්‍රතිදාන නිරූපණය කරන වගුවක් තමයි සත්‍යතාව වගුවක් කියන්නේ. අපි ඉස්සරහට O level වලට papers කරද්දි මම ආයි මේ දේවල් මුලින්දම මතක් කරලා වඩ පෙන්නන්න. ගොඩක් ලේසි හැමදේම. තියරි ටික හරියට ඔලුවට දාගත්තොත් ගණන් හැමදේමක්ම ඊසි හදන්න පුළුවන්. මහ දෙයක් නෙවෙයි. ඉතින් එහෙනම් නංගි මල්ලි AND gate එක ඔයාට මේ වෙද්දි ඔළුවේ හොඳටම තියනවා ඇති. AND gate එක දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ බින්දු තියනවා නම් කොහේ හරි බින්දුවක් ගෑවිලා තියනවා නම් ආයි බල ඉන්න එපා. output එක කොහොමද බින්දුවයි කියලා දාන්න බය නැතුව. හරි. එහෙමනම් අපි දැන් ඊගා වීඩියෝ එකට යන්. ඊගා වීඩියෝ එක අපි කතා කරන්නේ O gate එක.